කොහොමද ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාව හැරගිය පෙම්වතා පෙම්වතිය ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. මේක no contact ඉන්න කෙනෙක් ගැන වුණත් බලන්න පුළුවන් ඔයාලට. මම ෆයිල් 3ක් දාලා තියෙනවා. ඔයාලට ගොඩාක්ම හිත යන ෆයිල් එක තෝරලා ඒකට අදාළ රීඩින් එක බලන්න කියලා මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලා හිටිනවා. ඔයාලා තෝරගත්තේ මේ නිල් පාට බෝතලේ නම් මේ රීඩින් එක ඔයාට. අපි බලමු මෙයාගේ ගතිගුණ කොහොමද කියලා. ඔන්න මං ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේ කෙනා ඔයාට තවමත් ආදරෙයි කියලා. ළමයි මේ කෙනා කියන්න තියෙන දේ මූණටම කියන ගොඩක් අවංක අනිත් අයගේ හිත රිදුනත් මෙයා ඇත්ත කතා කරන කෙනෙක්. මෙයා ජීවිතේ දේවල් බැලන්ස් එකේ කරන් යන කෙනෙක්. ඒ කියන්නේ මෙයාගේ රස්සා ජීවිතේ පෞද්ගලික ජීවිතේ ඒ දෙකම සමබරව කරන් යන කෙනෙක් තමා මෙයා. මෙයා හරි ඉවසිලිවන්තයි වගේම තමා මෙයා වැඩක් කරොත් එහෙම ඒ දේ ප්‍රතිඵල එනකම් මෙයා ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන් කෙනෙක්. මෙයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න හරි ආසයි අනිත් අයට සාපේක්ෂව. මේ කෙනාට ලෝකය සමාජය ගැන ලොකු දැනුමක් තියෙනවා. මිනිස්සුන්ව ඉක්මනට තේරුම් ගන්න පුළුවන්, මිනිස්සුන්ගේ කපටිකම් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙනවා. මේ කෙනා අනිත් අයට දුක කිය යන කෙනෙක් නෙමේ. මෙයාගේ හිතේ දුක තිබ්බත් මෙයා තනියම දරා ගන්න කෙනෙක්. ඒ වගේම තමයි මෙයා කාලෙකට කලින් හිත රිදවීමක් නිසා ගොඩාපු කෙනෙක්. මෙයා මේ දවස්වල ගොඩක්ම වෙලාවට මෙයාගේ රාජකාරී ජීවිතේ හරි අධ්‍යාපන ජීවිතේ හරි වැඩ එක ගොඩාක් බිසි වෙන්න මෙයා උත්සාහ කරනවා. මෙයා අලුතෙන් මෙයාගේ ජීවිතේ ඉස්සරහට යන්න වැඩපිළිවෙලක් හරි ගස්ස ගන්න ගමන් තමයි ඉන්නේ. මේ කෙනා මෙයාගේ ආර්ථිකය වෙනුවෙන් තමයි මේ දවස්වල වැඩ කරන්නේ. ඇත්තම කිව්වොත් එහෙම මෙයා මේ අවස්ථාවේදී මූ වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ දේවල් වලින් මේ සම්බන්ධයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. ඈත් වෙලා එයාගේ මානසික නිදහස හොයාගන්න කියලා මෙයා හිතනවා. ඒ වගේම තමයි මෙයාට තේරීම් දෙකක් තියෙනවා. ඒ තේරීම් දෙකෙන් එක තේරීමක් කරගන්න බැරුව ඉන්නවා කියලත් මට පෙන්නනවා. හැබැයි මෙයා පිටට නොපෙන්නුවට මෙයා ගොඩාක් වෙලාවට හිත ඇතුලෙන් තනියම කල්පනා කරන ස්වභාවයක් මට පෙන්නනවා. මට විශේෂයෙන් කියන්න ඕනේ මෙයා හරිම දක්ෂ කෙනෙක්. ළමයි මේ කෙනා මූ වෙන්න තීරණය කරාට මෙයාගේ හිතේ ඔයා ගැන ගොඩාක් ලොකු පැහැදීමක් තියෙනවා. මේ කෙනා මේ බ්‍රේක්අප් එකෙන් ගොඩ එන ගමන් ඉන්නේ. ඒ වුණාට එයා හිතනවා එයාට හම්බෙච්ච හොඳම කෙනා ඔයා කියලා. ඔයා හරි ආදරණීය කෙනෙක් කියලත් මේ කෙනා හිතනවා. ඒ වගේම තමයි මේ කෙනා ඔයා ගැන ඔයාට හොරෙන් හොයලා බලනවා වෙන්නත් පුළුවන්. මේ කෙනා ආපහු එනවාද කියලා බැලුවොත් එහෙම ඒකට 50%ක chance එකක් තියෙනවා. එහෙනම් ඔයාගේ රීඩින් එක මෙතනින් ඉවරයි. ඔයාට මේ රීඩින් එක ගැලපුණා නම් channel එක subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලා හිටිනවා. ඔයා තේරුවේ රතු පාට බෝතලේ නම් මේ රීඩින් එක ඔයාට. මේ කෙනා ගැන බැලුවොත් මේ කෙනා ජීවිතය ගැන ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක්. මෙයාට මනුස්සයව ආශ්‍රය කරලා එහෙම හොඳට පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා මුදල් ගනුදෙනුවලදී සතේටම හදන කෙනෙක්. කියන්නේ රුපියල පවා ගණන් හදන කෙනෙක් තමයි මෙයා. මෙයා මෙයාගේ වචන වලින් අනිත් අයව මෙයාගේ පැත්තට නම්ම ගන්න පුළුවන් කෙනෙක් තමා. මේ පුද්ගලයා රටින් පිටට යන්න අදහසක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් දුර ගමනක් යන්න, නැත්තම් වෙනත් ප්‍රදේශයක පදිංචියට යන්න, නැත්තම් රට මාරු කරලා තවත් රටක පදිංචියට යන්න ඒ වගේ අදහසක් තියෙන කෙනෙක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මෙයා ආර්ථික පැත්තෙන් මොකක් හරි අලුත් දෙයක් පටන් අරන් යන කෙනෙක් කියලත් මට පෙන්නනවා. මේ කෙනා ටිකක් අනුකම්පාව අඩු කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක් තමයි කියලා මට පෙන්නනවා.
මෙයා හරිම බුද්ධිමත් කෙනෙක්. මෙයාගෙන් අනිත් අයට උපදෙස් ගන්න පුළුවන්. මෙයා අනිත් අයව තේරුම් ගන්න කෙනෙක් වුණාට මෙයා ඒ දේවල් පාවිච්චි කරලා අනිත් අයගේ දුර්වලකම් හැඟීම් පාවිච්චි කරලා එයා එයාගේ වාසියට ඒවා යොදා ගන්නවා කියලා මං අනිවාර්යෙන් කියන්න ඕනේ. මෙයා මෙයාගේ මුදල් හා බලය පාවිච්චි කරලා අනිත් අයව එයාගේ පැත්තට නම්ම ගන්න උත්සාහ කරන කෙනෙක්. මෙයා ඇත්තටම සාමාන්‍යයෙන් කපටි කෙනෙක් කියලා මට කියන්න ඕනේ. එයාගේ හිතේ එයා දේවල් හංගගෙන කපටි විදිහට වැඩ කරනවා. පිටට හොඳ කෙනෙක් වගේ පෙන්නලා මේ කෙනා ගොඩාක් වෙලාවට දේවල් කරන්නේ එයාගේ වාසිය ගැන හිතලා විතරමයි කියලත් මට ඔයාට කියන්න ඕනේ. මේ කෙනා අනිවාර්යෙන්ම ඔයාට රැවටීමක් කරලා තියෙනවා. සමහර විට ඔයා දන්නේ නැති වෙන්නත් පුළුවන්, දන්නවා වෙන්නත් පුළුවන්. එයා හිතනවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. ඔයා හැබැයි නරක වැඩ කරන කෙනෙක් නම් නෙවෙයි. ඔයා එයා වගේ මිනිස්සුන්ව රවට්ටන, කපටි විදිහට දේවල් කරන, සම්බන්ධයට වංචා කරපු කෙනෙක් නෙවෙයි. එයා ඒක ගැන ගොඩක් හිතනවා. ඒ වගේම තමයි එයාට ඔයත් එක්ක තිබ්බ ගොඩක් හොඳ මතක තියෙනවා. මේ කෙනා ඒ දේවල් මතක් කරනවා. මං ආයෙත් කියනවා මෙයා ඔයාට නොකියපු රහස් තියෙනවා මෙයාගේ හිතේ. මෙයා හිතන්නේ ඔයා තැම්පත්, කරුණාවන්ත, අනිත් අයව බලාගන්න පුළුවන් විදිහේ කෙනෙක් කියලා. මෙයා ගොඩාක් වෙලාවට තනියම දේවල් කල්පනා කරන කෙනෙක්. මට මෙහෙම කියන්න පුළුවන්. ඒ කෙනා ඔයාගේ ජීවිතයට ආයෙ එන්න ගොඩාක් ඉඩකඩක් තියනවා. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතයට අය ගන්නවද නැද්ද කියන එක ගැන. ඔයා අනිත් අයගෙන් ඈත් වෙලා තනි වෙලා කල්පනා කරන ස්වභාවයක් පෙන්නනවා. ඒ වගේම තමයි ඔයා එයා එනකම් බලන් ඉන්නවා වගේත් මට හිතෙනවා. තව මට කියන්න ඕනේ ඔයා තමා මේ සම්බන්ධය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන කෙනා. ඉස්සරහට ඔයාගේ ජීවිතේ හොඳ කාලයක් එන්න පුළුවන්. මට විශේෂයෙන් කියන්න ඕනේ එයා ආයේ ආපහු එන්න ලොකු chance එකක් තියෙනවා. එයාව බාර ගන්නවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න. දැනට එයාගේ ජීවිතේ මොකක් හරි බිඳ වැටීමක් වෙලා තියෙන කෙනෙක් තමා මේ. එහෙනම් මං හිතනවා මේ රීඩින් එක ඔයාට ගොඩක් ගැලපෙන්න ඇති කියලා. ඔයාට මේ රීඩින් එක ගැලපුණා නම් යටින් කමෙන්ට් එකක් දාන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා තේරුවේ කහ පාට බෝතලේ නම් මේ රීඩින් එක ඔයාට. මේ පුද්ගලයා මෙයාගේ පවුලට මූලිකත්වය දෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. එයාගේ පවුල වෙනුවෙන් මෙයා ගොඩක් කැපකිරීම කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙයා යාළුවෝ ආශ්‍රය කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන කෙනෙක් විදිහට පෙන්නුවත් මෙයා කට්ටියත් එක්ක ඉඳලා මෙයාගේ වැඩේ කොහොම හරි හොරෙන් කරගන්න කෙනෙක් කියලා මට කියන්න ඕනේ. මෙයා මෙයාගේ වැඩ කපටිකමින් කරගන්න කෙනෙක් තමයි. මෙයා මෙයාගේ ජීවිතේ මොන විදියට කඩා වැටුණත් ආයේ ඊට වඩා හොඳින් නැගිටින්න පුළුවන් කෙනෙක් තමයි මෙයා. ජීවිතේ දිහා ඉවසීමෙන් බලන් ඉන්න කෙනෙක් තමයි මෙයා. මෙයා කරුණාවන්ත, අනිත් අයගේ හිත් දිනා ගන්න, අනිත් අයව බලා ගන්න කෙනෙක් කියලා තමයි සමාජයට පේන්නේ. මෙයා හරි පරිස්සම් කෙනෙක්. එයාගේ පෞද්ගලික විස්තරය ආදරය කරන කෙනාටවත් වැඩිය දෙන්න කැමති නෑ. මෙයා ටිකක් රහසිගතව ජීවිතය ගත කරන කෙනෙක්. මේ පුද්ගලයා ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න වලින් පලා යන්න උත්සාහ කරන කෙනෙක්. මෙයා ඒ වගේම තමයි ගොඩක් කේන්ති ගන්න කෙනෙක්. අපි හැමෝම මුදල් වලට ආසයි තමයි. ඊට වඩා මේ කෙනා මුදල් වලට ගොඩක් ලෝභ කෙනෙක්. මෙයා මුදල් තියනවා නම් ඒ කෙනා හොඳ කෙනෙක් කියලා සලකනවා. මෙයා මුදල් ප්‍රමාණය මත තමයි අනිත් අයගේ ඒ අයව මයින්නේ. මෙයා එයා හා සමීප පුද්ගලයන් එයාට ඕනේ විදිහට ඉන්න ඕනේ කියලා මෙයා හිතනවා. මෙයා මෙයාට තියෙන දේවල් වලට වඩා මෙයාට නැති දේවල් ගැන හිතලා දුක් වෙන කෙනෙක්. ඒ කියන්නේ මෙයාට දැන් ඔයා ඉන්නවා කියලා හිතන්නකෝ. මට මීට වඩා හොඳ කෙනෙක් හම්බුණා නම් හොඳයි කියලා හිතන જાතිය කෙනෙක් තමයි මෙයා.
මෙයාගේ හිත එක තැනක තියාගන්න ගොඩාක් අමාරු කෙනෙක්. මෙයා අනිත් අය හැම වෙලේම එයාට වැරදි කරනවා කියලා හිතාගෙන එයා විසින්ම හදාගත්ත ප්‍රශ්නවලට එයාම දුක් විඳින කෙනෙක් තමයි මෙයා. මෙයා ඉස්සරහට මොනවා කරයිද කියලා කාටවත් හිතාගන්න බැරි විදිහේ චරිතයක් තමා මෙයාට තියෙන්නේ. එයා හිතනවා ඔයා කියන්නේ අනිත් අයගේ හිත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ දෙයක් වෙන්න කලින් ඒ පිළිබඳව ඔයාට දැනෙන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. සමහර වෙලාවට ඔයා ආධ්‍යාත්මික පැත්තට සම්බන්ධ කෙනෙක් කියලාත් මට හිතෙනවා. ඔයා ජීවිතේ එන ඕනම ප්‍රශ්නයකදී සමබරව ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක් කියලා මෙයා හිතනවා. ඔයා සමහර විට එයාට වඩා වයසින් වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ජීවිතේ එයාට වඩා අත්දැකීම් වලින් වැඩි කෙනෙක් කියලා මෙයා හිතනවා. ඒ කියන්නේ ඔයා පරිණත කෙනෙක් කියලා හිතන්නේ. ඔයාලා දෙන්නගේ අදහස් අතර ගැටීමක් තියෙනවා කියලා මට පෙන්නනවා. ඔයාලගේ දෙන්නගේ අදහස් නොගැලපෙන ගතියක් තමා තියෙන්නේ. එයාගේ හිතේ ඔයා ගැන තවමත් ආකර්ෂණය නැති වෙලා නෑ. එයා හිතනවා මේ සම්බන්ධය වෙනුවෙන් අපි ටිකක් මහන්සි වෙන්න ඕන කියලා. මේ සම්බන්ධයෙන් කෙනෙක් move on වෙන්න තීරණය කරලා තියෙනවා. ඒක ඔයා වෙන්නත් පුළුවන්, ඒ පුද්ගලයා වෙන්නත් පුළුවන්. ඔයාලා දෙන්නගේ සම්බන්ධයට බාධාවක් විදිහට සාමාන්‍ය සමාජ නීති රීති තියනවා වෙන්න පුළුවන්. සමහර විට වයස ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ දෙන්නගෙන් කෙනෙක් වෙන සම්බන්ධයක ඉන්නවා. නැත්තම් මැරි කරලා ඒ වගේ සාමාන්‍ය වැඩි ප්‍රතිශතයකට මොකක් හරි පවුලෙන් බාධා ඒ වගේ නැත්තම් කුලය ඒ කියන්නේ නැත්තම් ආර්ථික තත්ත්වය වගේ මොකක් හරි ඒ වගේ බාධකයකුත් සමහරක් අයට තියෙනවා. මේක හැමෝටම තියෙන එකක් නෙමේ. ඔයා බලන්නේ කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් ගැන වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේකෙන් ප්‍රබල කාන්තාවකගේ බලපෑමක් තියෙනවා මේ සම්බන්ධයට. ළමයි මෙහා එයිද කියලා බැලුවොත් එහෙම මේක එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. හැබැයි මට ඔයාලට දෙයක් කියන්නම්. ජීවිතේ මෙයා ආය ආවේ නැත්තම් ඔයාගේ ජීවිතේ ආය අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙලා ඔයාගේ ජීවිතේට යහපතක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙනම් අද රීඩින් එක ඔයාලට ගැලපෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට ගැලපුණා නම් අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.